මොකද කරන්න ඕනේ? හොඳයි. බ්‍රේක් එක උඩින් තියලා හිමීට යන්න ඕනේ ඉස්සෙල්ලා. බ්‍රේක් එක උඩින් තියලා වේගය පාලනය කරලා ස්ලෝ කරලා ගන්න ඕනේ. පාලනය කරලා අඩු කරලා ගන්නවා. රයිට් සිග්නල් දාගන්න. ඔන්න කොයි පැත්තෙන් හරි වාහනයක් එනවද බලන්න. හතර පැත්තෙම වටපිට කවුරුවත් නැත්තම් පොඩ ටික ටර්න් කරන්න. මැද්දෙන් බලන්න ටර්න් කරන්න බලා ඉන්නක. මෙහිකල් එකේ මිඩල් එකෙන් බලන්න. ඔයාලට තාප පේනකොට තව ටිකක් ටර්න් කරන්න ඕනේ. ඔන්න වාහනේ මූණ හැරුණා. එහෙනම් ඒ කපපු ටික කෙලින් කරන්න. ඉදිරිය ඈත බලන්න. වාහනේ කෙලින් තියනවනේ. කෙලින් බිඳුවක් ගෑස් දෙන්න. ගෑස් නැත්තම් ඇක්සලරේට් කියලා කියනවා. බිඳුවක් දෙන්න. මේක තමයි ඇක්සලරේටර්. ඇක්සලරේටර් කියලා කියනවා නැත්තම් ගෑස් කියලා කියනවා. මොනවා කරන්නත් වේගය වැඩි කරන්නේ ඔන්න ඕකේ. හරි? බිඳුවක් ගෑස් කරලා ගන්න. කන්නාඩි තප්පර 8කට සැරයක් මේ කන්නාඩි තුන වැඩිපුර බලන්න ලෙෆ්ට් එක අයින ඉදිරිය අතුරු පාරවල් වමේ අයිනේ පාරවල් ඒවා ඔක්කොම බලන්න මිනිස්සු ඉන්නවද අයිනේ වමේ අයිනේ ඉන්නවද කවුරු හරි පාරවල් වලින් වාහන එයිද ඒවා ඔක්කොම චෙක් කරන්න මේ අතුරු පාරවල් ඉදිරිය ආයේ ළඟා වෙන්නේ මොන වගේ තැනකටද එහෙනම් බ්‍රේක් උඩින් යන්න ඕනේ ඊට පස්සේ වේගය පොඩ අඩු කරන ගමන් මොකද දාන්නේ රයිට් සිග්නල් දාගන්න දැන් හිමීට යන්න දෙන්න ඊට පස්සේ දෙපැත්තේ වාහන එනම අඩුයි නම් තමයි අපි හරවන්න ඕනේ ગેප් එකක් චුට්ටක් තව ඉස්සරහට ගන්න දෙපැත්තේ ඈත පේන මට්ටමට යන්න තා පොඩ්ඩක් දෙපැත්තේ ඈත පේන්න ගන්නකොට ස්ලෝ කරලා නවත්තලා බලනවා දෙපැත්තෙන් වාහන එනවද කියලා කවුරුවක් නැත්තම් මැද්දෙන් බල්ලා හරවලා ගන්න කකුල අප් කරන්න හරවන්න බලාගෙන ඉන්න තු හරවන්න මැද්දෙන් මිඩල් ඇන් ලෙෆ්ට් මේන් බලන්න මේවා මේ කණ්ණාඩියක් බලන්න මේ පැත්තෙන් වාහනේ ඉද කියලා ඉස්සරහ ඈත බලලා කෙලින් කරන්න ඕකේ ඒ ඕෆ් කියලා බටන් එකක් තියෙනවා ඒක ඕෆ් කරන්න අර එහා පැත්තේ කෙළවරේ තියෙනවා අර මෙව ටිකක් තියෙන්නේ ඔව් ඒ ඕෆ් කියලා තියෙනවද එතන තද කරන්න හරි එකපාරයි ආයෙ එකපාරක් කොහොමද ඒක තමයි ඔටෝ බ්‍රේක් සිස්ටම් මේ ඒ ඕෆ් කියන එක තැඹිලි පාටින් පත්තු වෙන්න ඕනේ නැත්තම් මොකද දන්නවද වෙන්නේ හැමතිස්සෙම එන්ජින් එක ඕෆ් වෙනවා මේ ඇල්ටෝ බොක්ස් ඇල්ටෝ එකේයි වැගන් ආර් එකේයි මේ සිස්ටම් එක දෙකම ඇවිල්ලා තියෙනවා ඒ හින්දා ඩ්‍රයිවිං ලෙසන් එක පටන් ගන්නකොට ඒක ඕෆ් කරලායි පටන් ගන්න ඕනේ හරිද නැත්තම් එන්ජින් එක හැමතිස්සෙම ඕෆ් කරනවා අපි බ්‍රේක් කරනකොට යා එන්ජින් එක ඕෆ් කරනවා යා වැඩි කරලා ගන්න එතකොට බැටරිය සවුත් වෙලා ලක්ෂ 3ක් විතර යනවා බැටරිය දාන්න ඒ බලා ගන්න ඕනේ ඕෆ් දැන් ඇක්සලරේට් කරන්න පටන් ගන්න බිඳුවක් නැත්තම් ගෑස් බිඳුවක් වැඩි කරන්න වැඩි කරලා ගන්න අතුරු පාරවල් අයින ගෙවල් වලින් කවුරු හරි එයිද මේවා මේ කවුරු හරි අයිනේ ඉඳීද වාහන පාක් කරලා තියනවද ඒවා බලන්න ඔහොම යන්න දෙන්න බ්‍රේක් උඩින් තියාගෙන ඔහොම යන්න දෙන්න ඉස්සරහා ළඟ වාහනයක් තියෙනවා දැන් චුට්ටක් ගෑස් දීලා ආයෙ ගන්න බිඳුවක් ගෑස් දෙන්න අතුරු පාර බලන්න මේ පැත්තේ අතුරු පාරක් තියෙනවා ඉදිරිය බලන්න අතුරු පාර බලන්න එහෙනම් වැඩි කරන්න ආයෙ ඉදිරිය ඈත බලන්න මේ කන්නාඩි වටපිට තප්පර 8කට සැරයක් බලන්න දායි ලෙෆ්ට් එකේ මෙතන පාරක් තියෙනවා ඒ පැත්තේ ඉදිරිය බලන්න මේ පැත්තේ ඇල්ල බලන්න